Hello guys, welcome back to K&D Diaries. ඉතින් කොහොමද ඉතින් ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අපි අද යන්නේ කන්න. අපි අද ඔයාලා එක්ක යනවා අබු ඩාබි වල තියෙන ලොකුම ශ්‍රී ලංකන් ඩිනර් බෆට් එකට. wow! ඉතින් මීට වඩා ලොකු එකක් නම් අපි තියනද කියලා දන්නේ නැහැ. තියෙනවා නම් කවුරු හරි කමෙන්ට් එකක් දාන්න. යම් බලන්න මේක කොහොමද කියලා. ඉතින් එළිය හැම තැනම ලස්සනට සලසලා තියෙන්නේ ලයිටින් කරලා. මොකද මේ 54 වෙනි නැෂනල් ඩේ එක තිබ්බා දෙසැම්බර් 2 වෙනිදා. ඉතින් බලන්න හැම තැනම ලස්සනට මේ UAE ෆ්ලැග් එක විදිහට මේ ඩෙකොරේට් කරලා තියෙනවා. අන්න ඉතින් දිනුත් තනියෙන් යනවා. මේ ඉන්දියන් පැලස් එකටත් දවසක යන්න ඕනේ. මේ මං තාම මේකෙන් කාලා නැහැ. අපි යන දවසක බලන්න. ඉතින් ළමයි අපි අද ඔයාලව එක්ක යන්නේ සිලෝන් කුසින් රෙස්ටොරන්ට් එකට. මේකේ මේ ඩිනර් බෆට් එකක් යනවා. මේ අයිටම් ගොඩක් එක්ක අපි අද ඒක try කරන්න යන්නේ. අපි කීපදාම try කරලා තියෙනවා. අපි බලමු අද මොනවද තියෙන්නේ කියලා කන්න. ඉතින් යන්නේ අතුලට අපිත් එක්ක. ඉතින් ඇතුළට ගියාම මේ වගේ තමයි බලාගන්න තියෙන්නේ. ඒගොල්ලෝ ලස්සනට ඩෙකොරේට් කරලා තියෙන ඇතුළ මේ ගොඩක් ලංකාවේ දේවල් ඩිස්ප්ලේ කරලා මේ විශ්මුණු අර පොල් කටු වලින් හදන එක කප් වර්ග අනම්මන ඇත්තටම ශ්‍රී ලංකන් ෆීලින් එක එනවා ඇතුළට ගියාම. ඒගොල්ලෝ ඇත්තට මේක ලස්සනට ඩෙකොරේට් කරලා තියෙනවා. මෙතනත් මේ සිටින් ඒරියා එකක් හදලා තියෙනවා. මේ කුල්ලු අනම්මන මේ තියලා ඇත්තටම ලස්සනයි. ඊපස්සේ මේ විදිහට මේ කුළු බඩු අරගත් මේව ඩිස්ප්ලේ කරලා තිබ්බා. ඉතින් මෙහෙම තමයි බත් එක තියෙන්නේ. එදා තිබ්බා අපිට රයිස් එකක්, එග් රයිස් එකක්, එග් නූඩල්ස් එකක්, චිකන් ටේබල් එකක්. ඊට පස්සේ පරිප්පු තිබ්බා, අලකාරියක් තිබ්බා. ඊට පස්සේ බටු මෝජු. ඊට පස්සේ අර බිත්තර තම්බලා බැදලා තිබ්බා. පපඩම්. ඊට පස්සේ සැමන් තෙල් දාලා. ඊට පස්සේ මේ වගේ ලුණු සම්බල්ලක් තිබ්බා. ඊට පස්සේ මේ වගේ රෝල්ස්, උල්ලු වඩේ, පරිප්පු වඩේ, පෑන් කේක් ගොඩක් දේවල් තිබ්බා. ඉතින් මේ ඉන්නේ මම. ඔන්න ඉතින් අපේ දිනු වැඩ පටන් ගන්න යන්නේ. යමත් බෙදා ගන්නවා. ඉතින් මමත් බෙදාගත්තා. බජු දෝරන මං ඉතින් කජු වලට මේ ගොඩක් පෙරියතයි. ඒ ඉන්න ගොඩක් මේ කජු ඔය දාගත්තා. ඉතින් මේ විදිහට තමයි අපි කෑම ටික බෙදාගත්තේ. බලමු ඉතින් රස කොහොමද කියලා. කෑම වර්ග ගොඩයි. මේ ඉන්නේ මගේ වයිෆ් දිනු. ඉතින් මම පළවෙනි කට කාලා බැලුවා. ඇත්තටම කෑම ටික මාරම රහයි. මේ මමත් දෙපාරක් විතර බෙදාගෙන කෑවා. අපිට අතිතරම් බෙදාගෙන කන්න පුළුවන්. දිනුව ඉතින් මේ වීඩියෝ කරනවා කියපු හින්දා මීට ලස්සනට මේ චූටි කුරුල්ලෙක් වගේ කන්න පේනවා. ඉතින් ළමයි අපි දෙන්න කෑම දෙක ඉවර කරා. දැන් ඉතින් අපි ගෙදර යන්න තමයි යන්නේ. බලමු බිල් එක කීයද කියලා. යා. අපි එන්න. එහෙනම් guys කාලි ඉවරයි. පයින් ආවේ වහන්සි. දැන් ඉතින් ගෙදර යන්න ඕනේ හෙට වැඩ.
එතන ගැන කිව්වොත් ඔයාලා මම වැඩ නෑ මෙයා විතර වැඩ ඔයාලා හයිකින් ගැන බලන කෙනෙක් නම් ඒක ඒ ග්‍රේඩ් එක රෙස්ටුරන්ට් එකක් හොඳයි පිරිසිදුයි ලස්සනයි පිළිවෙල තියෙනවා ඉතින් අපි කෑවා එක කෑමක් ඩිරම් 35යි කෑම දෙක ඩිරම් 70යි එහෙම තමයි උනේ පොඩ්ඩක් අනිත් කඩවල වලට පොඩ්ඩක් එක්ස්පෙන්සිව් බට් ගොඩක් කෑම ජාති තිබ්බා මේ වල ළඟින් ඉඳගෙන නැගී අතට ගිහින් එන්නම් ඊළඟට ලස්සන අප්ලෝඩ් වෙන වීඩියෝ එකක් හම්බෙමු ජය වේවා